ඔයාලා මේ එකතු වෙන්නේ Codrix Lab YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි මේක ඉතින් කතා කරන්නේ කොහොමද කෝඩ් එකක් ලියන්නේ. සාධාරණ පද හොයන. කියන්නේ ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම ඒ කරන්න ඕනේ. ඉතින් මම ඔයාලා explain එකක් දෙනවා. ඉතින් ඔයා අපි subscribe කරලා නැත්නම් ඉස්සෙල්ලාම subscribe කරලා ඉන්න. හරිද? මම ඔයාලා explain කරන්න මම මොකද මෙතනද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලා සාධාරණ පද හොයන්න දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම පොඩ්ඩක් මෙතන explain කරන්නම් ඒක. හරිද? සංඛ්‍යාවටාවක් කරන් තියෙනවා 20 23 26 කියලා. හරි ඊට පස්සේ මම ඒකේ පළවෙනි සංඛ්‍යාව කියන්නේ සංඛ්‍යාවට පළවෙනි සංඛ්‍යාව මම a කියලා දා ගන්නවා a සමානයි 20. හරි ඊට පස්සේ මේකේ පොදු අන්තරය හොයන්න ඕන. පොදු අන්තරය මම දාගෙන d සමානයි දෙවෙනි පදයෙන් අඩු කරන පළවෙනි පදය කියන්නේ 23න් අඩු කරනවා 20. ඊට පොදු අන්තරය ලැබෙනවා 3යි කියලා. හරි. ඊදැන් t1 ඒ කියන්නේ පළවෙනි පදේ ලැබිච්ච හැටි බලමු. දැන් t1 සමානයි 20ට එකතු කරනවා 3 ගුණ කිරීම බිඳුව. ඒ කියන්නේ පළවෙනි පදයට එකතු කරනවා 3 කියන්නේ අපේ පොදු අන්තරය. පොදු අන්තරය එකක්වත් එකතු කරන්නේ. කියන්නේ බිඳුවයි. ඒක බිඳුවෙන් ගුණ කරනවා. දෙවෙනි පදය හොයන්න අපි කරලා තියෙන්නේ 20ට එකතු කරන 3 ගුණ කිරීම 1. ඒ කියන්නේ 3ක් එකතු වෙන එක. කියන්නේ පොදු අන්තරය ගුණ කරන 1. හරි. ඉතින් ඔයාලා එහෙම බැලුවම ඔයාලට තේරෙනවා අපි දැන් මේකේ tn වෙනි පදේ. ඒ කියන්නේ දැන් මේක පළවෙනි පදේ n වෙනි පදයට ගත්තොත් මේකේ කොහොමද ලියන්නේ කියලා. ඒක tn සමානයි 20ට එකතු කරන්න ඕන 3. 3 ගුණ කරන්න ඕන අපි ගන්න ඕන පදේ. එතන n කියන්නේ මේ පදයට අපි. ඉතින් දැන් ඔයාලට t 3 ගුණ කරන්න ඕන. දැන් අපි දැන් පළවෙනි පදේ හොයද්දි බිඳුවෙන් ගුණ කරා. ඒ කියන්නේ පළවෙනි පදයට එකක් අඩු එක. දෙවෙනි පදේ හොයද්දි එකෙන් ගුණ. ඒ කියන්නේ එකක් අඩු එකෙන්. ඒ නිසා අපි 20ට එකතු කරනවා 3 ගුණ කිරීම n ඍණ 1 කියන්නේ පදයට එකක් අඩුවෙන් තමයි ගුණ කරන්න ඕන. හරිද? එහෙම හදනවා අපි මේ සුළු කරගත්තාම පස්සේ වලට බලන්න tn කියන්නේ සාධාරණ පදේ සමානයි මෙන්න මේ විදිහට 20 ධන 3n ඍණ 3 කියලා. ඉතින් අපි ඒ ටික සරල සුළු කරගත්තාම පස්සේ වලට බලන්න පුළුවන් 3n ධන 17 කියලා. එතන n කියන්නේ පදේ. ඉතින් මෙතන 3 අපි දැන් මේ හරිද කියලා බලමු. දැන් අපි 3ට මම දැන් මට උන පළවෙනි පදේ හොයාගන්න. ඉතින් 3ට මම n නුවට දාන 1 3 වරක් 1 3යි 3ට 14ට 3ක් එකතු වුණා 20. ඉතින් අපේ සාධාරණ පදේ වැඩ ඔන්න ඔක තමයි සාධාරණ පදේ කියන්නේ. හරි දැන් අපි බලමු මේක Python වල ලොජික් එක කොහොමද ලියන්නේ කියලා. අපි දැන් මේ වගේ n අකුරක් දාලා සාධාරණ පදේ වෙන විදිහට මේක කරන අමාරුයි. අපි මේ කොලේ එක ලියලා අපි මැනුවල් කරන විදිහට බෑ අපිට මේක Python වල ලොජික් එකක් විදිහට ලියන්න. ඉතින් මම Python ලොජික් එක විදිහට මම මේ කොටු කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි හදන්නේ. හරි දැන් මේ tn කියන එක කොහොමද ආවේ තමයි දැන් මෙතන අපි බලන්න හදන්නේ. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට මෙතන පොඩි පෙන්නලා තියෙනවා ටිකක්. හරි දැන් අපි බලමු දැන් 3n කියන්නේ ඇත්තටම මොකක්ද? 3n කියන්නේ ඔයාලා බැලුවොත් 3 කියන්නේ ඔයාලා මෙතන ආපු පොදු අන්තරය නේද 3. ඔව්. ඒක d තමයි මෙතන ඉස්සෙල්ලාම තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ d. ඊට පස්සේ මෙතන n කියන්නේ කොහොමද පදයෙන්. ඒකට 3n කියන්නේ dn වලට. ඊට පස්සේ 17 කොහෙන්ද ආවේ කියලා බලන්න. 17 වලට ආපුදී හිතා ගන්න බුණා. පළවෙනි පදෙන් අඩු කරලා දෙන මෙතන පොදු අන්තරය. පොදු අන්තරය 3. ඒකට 20න් 3ක් ගියාම 17. ඒ කියන්නේ පළවෙනි පදෙන් පොදු අන්තරය අඩු කරාම තමයි මෙතන මේ තියෙන 17. ඒ කියන්නේ 17 කියන්නේ a ඍණ d. හරි දැන් අපි Python වලදී මේක ලියන්නේ ප්‍රෝග්‍රෑම් එක හදන්න අපිට මේ වගේ හදන්න බෑනේ. ඒ නිසා අපිට මේක හදන්න වෙන මේ tn සමානයි dn. dn කියන්නේ මෙන්න මෙතන d කියන්නේ 3. ඊට පස්සේ n ඕන n අකුරනේ. ඉතින් 3 ආව n. හරි. ඊට පස්සේ එකතු කරිය. a ඍණ d. a ඍණ d කියන්නේ මොකන්ද? a කියන්නේ මෙන්න 20. d කියන්නේ පොදු අන්තරය. ඒ කියන්නේ පළවෙනි පදේ d කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරෙන් පළවෙනි පදේ පොදු අන්තරෙන් අඩු කරාම වෙන උත්තරය තමයි ඊට පස්සේ. ඉතින් ඕක තමයි Python අපේ ලොජික් එක තමයි මෙන්න මේක. හරි දැන් අපි බලමු Python වලින් මේක ලියන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ ඇති කියලා. හරි ඉස්සෙල්ලා මම මේකට ඔයාලා Python install කරන් තියෙනවා මේ වැඩේට. ඉතින් මම මේ Windows key එකත් එක්ක R press කරලා cmd එක type කරලා enter කරනවා. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙතන ඔයාලා Python install කරලා තියෙනවා මේ වෙද්දි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේ වගේ ගහන්න ඕන pip install Jupyter notebook කියලා. Jupyter notebook කියලා. ඉතින් ඔයාලා මේ විදිහට ගහලා මේක enter press කරලා ඔයාලා Jupyter notebook එක install කරනවා. ඉතින් මම install කරගෙන තියෙන නිසා මම මේක කරන්න යන්නේ නැහැ. හරි ඉතින් ඔයාලා install කරගත්තාම පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ ගිහිල්ලා ඔයාලා කෙලින්ම Jupyter notebook කියලා type කරගන්න මේ වගේ. Jupyter notebook.
ඉතින් මෙතන මට Jupyter notebook එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔයාලට වෙන ඕනම IDE එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට visual code එක තියෙනවනම් ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන Jupyter notebook පාවිච්චි කරන්නේ ඒක ලේසි අපිට code එක run කරලා ඒ වෙලාවම අපිට පුළුවන් මේ code එක run කරන ගමන් අපිට output එකක් බලා ගන්න පුළුවන්. type කරන ගමන් code ලියන ගමන්. ඉතින් මේක ඔයාලට ලේසි නිසා explain කරන්න මම ඉතින් Jupyter notebook පාවිච්චි කරනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් Jupyter notebook එක launch වෙනවා. හරි බලන්න local host එකකින් තමයි මේක අපිට open වෙන්නේ. අර චුට්ට වෙලාවක් යාවි මේක එනකම්. හරි. ඔයාලා මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන file click කරලා මෙතන new කියන යටතේ notebook එක click කරන්න. හරි notebook එක click කරාන් පස්සේ ඔයාලට මේ වගේ අලුත් tab එකක් open වෙලා ඔයාලට අලුත් notebook එකක් open බලා ගන්න පුළුවන්. ඒ සාරාංශන kernel එක select කරන්න. දැන් මෙතන Python 3 කියන එක දාලා select වෙන්න. හරි දැන් අපි Python හරහා program එක ලියන්න හදමු. අපි දැන් ඉස්සෙල්ලාම පටන් ගන්න ඕන user input එක ගන්න. ඒ කියන්නේ අපි දැන් input එකක් ගන්න පළවෙනි පදේ මොකද්ද දෙවෙනි පදේ මොකද්ද කියලා අපි ගන්න ඕන user එක. හරි ඒකට දැන් මම පාවිච්චි කරනවා මෙතන input කියන function. ඉස්සෙල්ලාම අපි a කියන්නේ පළවෙනි පදේ a සමානයි input එක. input එකක් ගන්නවා මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට user input කියන function එක. ඒ කියන්නේ input එකෙන් ගන්න එක තමයි ඒ වලට අපි මම define කරා. ඉතින් මම මෙතන මෙයාගේ quotation mark එකක් දාලා මම මෙතන ගහනවා අපිට display වෙන්න ඕන එක. මම දානවා මෙතන enter number 1 කියලා. number 1 එක enter කරන්න කියලා. හරි ඊට පස්සේ ඔයාලා number 2 එක ඊට පස්සේ දෙවෙනි ඉලක්කම ඔයාලා ගන්න ඕන. ඒක මම දාගන්න b කියලා. ඉතින් ඔයාලට මෙතන කැමති variable එකට දාගන්න කැමති variable එකක්. ඉතින් මම මෙතන පාවිච්චි කරන්නේ ab එකක් තමයි පාවිච්චි කරන සාමාන්‍ය එක. පාවිච්චි කරන්න නිසා මේකට හරි ඉස්සෙල්ලාම ඊට පස්සේ මම අර වගේ මේකටත් input එකක් ගන්න user එකෙන්. ඉතින් මම මේක input කියලා දාලා ඔන්නයි වගේ enter num 2 කියලා ගන්නවා. අර මෙතන අනිවාර්යෙන් quotation mark දාන්න. හරි. ඔන්න දැන් අපි user එකෙන් input දෙක අරන් තියෙනවා. කොට A කියන්නේ user දෙන input එකේ number 1. number 1 එක තමයි user දෙන input එක. ඊට B කියන්නේ number 2. ඒ කියන්නේ user දෙන ඊළඟ input එක. හරි. අපි දැන් මේකේ හැටියට අපි බලන්න ඕන. අපි දැන් ගත්තා A හොයාගත්තා. පළවෙනි පදේ හොයාගත්තා. දෙවෙනි පදේ හොයාගත්තා. ඊට D හොයා ගන්නවා. කොට D සමානයි පළවෙනි පදෙන්නේ දෙවෙනි පදෙන් තමයි පළවෙනි පදේ අඩු වෙලා තියෙන්නේ. 23න් 20ක් අඩු කරන අපිට පොදු අන්තරය හොයාගන්න පුළුවන්. ඉතින් මම නිසා D සමානයි කියලා දානවා. පොදු අන්තරය මොකක්ද දැන් මෙතන? පොදු අන්තරය නම් පළවෙනි පදෙන් දෙවෙනි පදෙන් අඩු කරන පළවෙනි පදේ. ඊට දෙවෙනි පදේ තමයි B. හරි B එකෙන් අඩු වෙන්න ඕන A. D කියන්නේ B එකෙන් අඩු B එකෙන් B ඍණ A. අලං වල රන් කරලා බලුවොත් මේක ඔයාලා දැන් මේක ටයිප් කරමු මම උදාහරණ අරකම ගමු 20 දැන් ඔන්න 23. හරි. ඔයාලා මෙතන error එකක් එනවා බලා ගන්න පුළුවන්. unsupported operator type. ඉතින් මේක එන්නේ මේ error එක ඔයාලා මෙතනින් දෙන input එක මේ Python වලින් ගන්න string එකක් විදිහට. ඒ කියන්නේ නිකම්ම ඉලක්කම් ටික කියන්නේ සංඛ්‍යාවක් විදිහට නෙමෙයි ගන්න. ඒ කියන්නේ නිකන් නාලා හිතන්නව මේ වගේ දෙන්න. Jupyter කියලා තියෙන. ඒක නිකම්ම නිකන් අර අකුරු ටික ගන්න. ඒක අපිට නිකන් දැන් 20 තියෙන එක අපිට මුත් එකතු කරන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි නිකන් අර මේ අපි නිකන් අද paint එක පාවිච්චි කරලා අපේ image එක තියෙන කොටසක් crop කරලා අරගත්තොත් ඒකට අපි කිසි දෙයක් කරන්න බෑ නා edit කරන්න බෑ අන්න ඒ වගේ ගතිය එකක් තමයි මෙතනින් screen වලින් අදහස්. කියන්නේ නිකන් trace එකක් වගේ නිකන් text එකක් වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි දැන් මේ දුන්නේ 20 කියන්නේ අපිට ඉලක්කමක් තියෙනවා. ඒ නිසා අපි integer එකක්. කියන්නේ පූර්ණ සංඛ්‍යාව. ඉතින් මම මෙතන මේ input කියන function එක මේ input කියන function එක දානවා integer කියන එක ඇතුළට. ඉතින් මම int කියලා ගහලා මේකේ වරහන දාලා මෙන්න මේ වගේ මේ function එක ඇතුළට input එක දානවා. මම අනිත් එකටත් එහෙම කරනවා දැන් int අන්නු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා වගේ මම 20 ගහලා ඔන්න 23 ගත්තා. දැන් ඔයාලට error එකක් එන්නේ නැහැ. හරි නේද? හරි. දැන් අපි බලමු ඊට පස්සේ අපිට තියෙන tn එක හදාගන්න. ඒ කියන්නේ මෙන්න මේක. හරි.
ඊට පස්සේ මම දාගන්නවා දැන් අපිට print කරන්න ඕන tn එක. ඉතින් මම print කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මේක print කියන ෆන්ක්ෂන් එක කරලා කෝල් කරන්න පුළුවන්. හරි. දැන් මම print කියන එක ඇතුළට දාන්න ඕන මොකක්ද? ඇතුළට ඉස්සෙල්ලාම අපි දැන් මේක බැලුවනේ. හරි. මම print කියන ෆන්ක්ෂන් එක තියෙනවා. උන් ඉස්සෙල්ලාම ඉන්නවා d. හරි d ඔන්න තමයි d හොයා ගන්න දැන්. d මේ තියෙන්නේ. හරි. දැන් ඔන්න මම d දැම්මා. ඊට පස්සේ අපිට එන්න ඕන මෙතෙන්ට n අකුර නේද? n එක හොයාගන්න ඕන. හරි. ඊට පස්සේ n කියන අපි ඉංගකට සංකේතයක් කියන්නේ ඉතින් n අපි මෙතෙන්ට ඩිෆයින් කරන්න බෑ. දැන් ඒක කොහොමද අපි පෙන්නන්නේ? දැන් n කියලා මෙතෙන්ට දැම්මත් ඉතින් ඔයාලා අපි දැන් n කියලා දාලා බලමු නික. ඊට පස්සේ එන්නේ ධන a ඍණ d ඔන්න අපි ඒක දාමු. ඔන්න අපි දැන් එකක් දාලා බලමු. a ඍණ d. දැන් ඔයාලා රන් කරන්න ඔයාලා මේ ටික රන් කරන්න පුළුවන් මේක ඔයාලා අමතක කරන්න Python කියන්නේ ඉන්ටර්ප්‍රිටර් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ line by line තමයි මේකෙන් කම්පයිල් කරලා අපිට මැෂින් කෝඩ් එක විතර කම්පයිල් කරලා output එක දෙන්න. හරි 20 ඔන්න දෙවෙනි නම්බර් එක මම 23 කියලා දෙනවා. ඔයාලා දැන් error එකක් බලන්න පුළුවන් dn is not defined. අපි dn කියන එක define කරලා නැහැ නේද? අපි d කියලා විතරයි define. ඉතින් අපි n කියන එක අපිට ඕන සංකේතය. ඒ කියන්නේ ඒක නිකන් මේ string එකක් විතර අපි දාන්න. ඉතින් අපි මේක ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න ඔයාලට මෙන්න මේ වගේ මේ ඔක්කොම quotation mark එකකට දාන. ඒ කියන්නේ උඩුකමක් සරල උඩුකමාවක් අතට ඔයාලා දාන්න. ඊට පස්සේ ඔයාලා මේ සරල උඩුකමාවේ එළිය වරහන ඇතුලේ f අකුර ගහන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලා මෙතන දැන් ඔයාලා variable ඒ කියන්නේ VG පදනේ. දැන් ඒ කියන්නේ VG පදයක්. ඔයාලා තේරෙනවනේ. අපි variable එක කියන්නේ මේක විචල්්‍ය පදයක්. හරි. අපි d කියන්නේ මෙතන තියෙන පදයක් නිසා ඒක නිකන් අර print වෙන ඕන අකුරක් නෙමෙයි මේක නිකන් වෙනස් වෙන variable එකක්. විචල්්‍ය පදයක්. කියන්නේ VG පදයක්. ඉතින් ඒ නිසා අපි ඒක දෙන්නට දාන්න ඕන VG පදයක් විදිහට නිකන් අර ටෙක්ස්ට් එකක් වගේ නෙමෙයි. ඒ නිසා අපි මෙතෙන්ට මේ වගේ සංගල වරහන් දෙයක් කරලා මේක දාන්න. ඒකට ඒක එතෙන් print වෙනවා. එතන තියෙන input. ඒ කියන්නේ එතන තියෙන value එකට අදාළ එක මෙතෙන්ට එනවා. හරි නේද? දැන් n කියන්නේ කොහොමද? එතන print වෙන්න ඕන අකුරක්. ඒක එහෙම. හරි. ඒ ඍණ d කියන්නේ අපිට නිකම් පෙන්නන ඕන එකක් නෙමෙයි. ඒක අපිට තියෙන එතන ලොජික් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ d අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මේ පළවෙනි සංඛ්‍යාව d කියන්නේ මේ පොදු අන්තරේ පළවෙනි සංඛ්‍යාවේ පොදු අන්තරේ අඩු වෙන්න ඕන. ඒ නිසා අපි මේකත් දාන්න ඕන සංගල වරහන ඇතුළේ. හරි දැන් අපි දාමු මේක print කරලා බලමු. දැන් අපි පළවෙනි පදේ දාන 20 23. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් 3යි n දාන 17 කියලා. අපි දැන් බලමු අපේ මේ මේකට ගිහිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන් එතනක් තියෙන 3යි n දාන 17 කියලා. ඒ කියන්නේ අපේ දැන් කෝඩ් එක වැඩ. පටන් ගත්තේ මේක ධන සංඛ්‍යාවක් එකතු වෙලා පොදු අන්තරේ ධන. නිකමන පොදු අන්තරේ ඍණ වුණා මොකක් වෙයිද? අපි දැන් බලමු 20. හරි. පළවෙනි පදේ 20. ඊට පස්සේ 15. ඔයාලා බලා ගන්න පුළුවන් නේද? ධන සංඛ්‍යාවක් අපි මුලට දාන එක ලස්සනයිනේ. ඒ නිසා අපි තාපරි ෆන්ක්ෂන් එක අපි මේක කන්ඩිෂන් එකක් ඇතුළේ දාමු. ඒ කියන්නේ if කන්ඩිෂන් එක කෝල් කරනවා. ඒ කියන්නේ d කියන්නේ පොදු අන්තරය වැඩි වුණොත් පොදු අන්තරය අඩු වුණොත් බිඳුවට වඩා අපි සාමාන්‍යයෙන් කියන්නේ මම මේ ලස්සන කරනවා මේක විදිහට හරි. ඉතින් ඔයාලට කැමති නම් ඉස්සෙල්ලා ධන සංඛ්‍යාවක් මුලට දාන්න මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. if කන්ඩිෂන් එක දාලා මම මේ වගේ එකක් දානවා. d ඒ කියන්නේ පොදු අන්තරය බිඳුවට අඩු වුණොත් මේක print කරන්න කියලා. අපි ඉස්සෙල්ලා දැන් ඉස්සෙල්ලා කරපේක නෙමෙයි print වෙනවා මේ ASCII. ඒ වගේම තමයි ඉස්සෙල්ලා අපි දැන් අනිත් පැත්ත ඉස්සෙල්ලා වෙන ධන සංඛ්‍යාව. ඒ කියන්නේ දැන් මෙතන d එක මේ ඍණ වෙනවා කියන්නේ මෙතන ධන 5යි n කියන එක නේද පස්සට යන්න ඕනේ. ඒ ඍණ 5 කියන්නේ මෙතන d නේද? අපි දැන් මෙතන දාන්නේ d. එතන පොදු අන්තර අපයාලට දැන් පෙන්න ඕනේ මම. මේ තියෙන්නේ dn 3n කියන්නේ dn. අන්න ඒ වගේ තමයි මෙතන ඍණ 5යි n කියන්නේ d තමයි. හරි ඒ නිසා වල මේක මේ වගේ ටයිප් කරලා අර වගේම වල f අකුර ගහලා ඊට පස්සේ වල quotation mark දෙකක් දාලා හරි දැන් වල ටයිප් කරා. දැන් ඉස්සෙල්ලා මේකදී එන්න ඕන a ඍණ d. ඒ කියන්නේ a ඍණ d එක. ඒකින් ඍණ d අඩු වෙනවා. ඉතින් මේක ලොජික් එකක් නිසා මෙතන සංගල වරහන් ඇතුළේ මම දා ගන්නවා. ඒකින් අඩු කරන d. හරි. ඊට පස්සේ print වෙන්න ඕන මොකක්ද? දැන් මෙතන අර ඍණ ලකුණක් එන්න ඕන. අපි දැන් මෙතන d දාන්න ඕන. හරි d එක මම මෙහිම දානවා. බලන්නකෝ ඔයාලා. හරි. ඔන්න දැන් මෙතන d. හරි ඉස්සෙල්ලාම තියෙනවා ධන සංඛ්‍යාව. දැන් d එක කොහොමද ඍණනේ? d එක බිඳුවට අඩු එකෙන් ඍණනේ. ඒ කියන්නේ ඒක පස්සරනේ කොහොමද වෙන්නේ? ඔන්න ඕක. හරි.
දැන් එහෙම නැත්තම් කොහොමද වෙන්නේ? එහෙම නැත්තම් එකට අපි කියන කන්ඩිෂන් එකට අපි දෙන්න if කියන්නේ. එහෙම නම්නේ නැත්තම් කියන්නේ else කියලා. else කියන ෆන්ක්ෂන් එක කෝල් කරලා ඔයාලා මෙන්න මේ වගේ ඔයාලා හැම එකම අනිවාර්යයෙන් මේ කන්ඩිෂන් එක කෝල් කරලා ඉවරලා මේ වගේ ඔයාලා දාන්න ඕන. මොකද මේකද කියන්නේ මට මතක නෑ නම මේ ඩොට් දෙක තියෙන එක දාන්න. හරි ඊට පස්සේ ඔයාලා මේ වගේ මේක ඇතුලේ තියෙන්න ඕනේ ඩොට් දෙකෙන් කියන්නේ කොනටම ඉන්න බෑ මෙතන සින්ටැක්ස් එකක් කියලා නැත්තම් මෙතෙන්ට එන්න බෑ මේක ඇතුලේ මැද තියෙන. කියන්නේ මේ බ්ලොක් එක ඇතුලේ තමයි මේක යන තියෙන්නේ. මේකේ පොඩ්ඩක් ඩොට් එකට එහා යන්න නැතුව ඩොට් එක ඇතුලෙන් චුට්ටක් කොනටම නොකර මැද්දෙන් වගේ තියෙන. හරි. අපි දැන් මේක රන් කරලා බලමු වැඩද කියලා. දැන් මම ඉස්සෙල්ලා වගේ අඩු වෙන සංඛ්‍යාවට ආදෙන 20. ඊට පස්සේ දෙනවා 15 දෙනවා. හරි. දැන් ඔයාලා බලා ගන්නවා 25 ඍණ 5. ඉතින් අපිට පොඩි මිස්ටේක් එකක් වුණා නේද? ඍණ 5 ළඟට එන්න අකුරක් එන්න ඕන. ඒ කියන්නේ 25 ඍණ එන්නේද? අන්න ඒක 25 ඍණ 5යි එන්න. හරිද? 25 ඍණ 5යි එන්න. ඉතින් දැන් එන්න අකුර මම මික්ස් කරලා එන්න අකුර කියන අපේ එන්කම් ටෙක්ස්ට් එකක් වගේ. ඒ නිසා මේක දාන්න ඕනේ නැහැ සංග්‍රහ කරන්න. සංග්‍රහ කරන්න නැතුව දාන්න VG පදයක් නම් ඒ කියන්නේ variable අපි ඩිෆයින් කරලා තියනවා. ඒක එතනට එන්න ඕන නම් විතරයි ඒක. අද අපි ආයෙ එක print කරමු. ආයෙ try කරමු. මම නම් එක දෙනවා 20 පාලන ඊට පස්සේ 15 හරි ඔයාලට එනවා 25 ඍණ 5යි එන. අපි මේක වැඩද කියලා බලමු 25 ඍණ 5යි. දැන් මට පළවෙනි පදේ හොයන්න ඕන නම් ඔන්න මම දා ගන්නවා එන්න ඕන 5. හරි 5 රක් එක 5යි 25න් 5 ගියාම ඔයාලට බලන්න 20. හරි 5 ඊට පස්සේ දෙවෙනි පදේ නම් 5 එන්න ඕන දෙක දා ගන්නවා 5 රක් දෙක 10යි 25න් 10ක් කියන් 5. හරි දැන් අපේ මේ ලොජික් එක ගැලගෙන මේ අපේ කෝඩ් එක වැඩ කරනවා. අපි දැන් මොනවද තව එකක් අපි try කරලා බලමු. 25න් පටන් ගන්න බිනස්. මම මේ සරල මේ සංඛ්‍යාවට හදන ලේසි එකට ප්‍රූෆ් කරගන්න මේ වැඩද කියලා. අන්න ඒකයි. අපි දැන් ගමු ලොකු සංඛ්‍යාවක් ඔය 100. බස් 110 වගේ. හරි. ඔයාලා මේක සංඛ්‍යාවට සාධාරණ පදයක් ලැබිලා තියෙනවා 10යි n ධන 90. දැන් පළවෙනි පද වල හොයගන්න n නෝර දාන 1 10 ගුණ කරාම ඒකෙන් 10යි 90ට 10ක් 100යි. ඉතින් ඔයාලා මේ Python කෝඩ් එක වලට වැඩ කරනවා. ඉතින් මේ කෝඩ් එක ඔයාලට යූස් කරන්න ඔයාලා ඉස්කෝලේ ළමයෙක් නම් ඉතින් ඔයාලා 6 7 8 ශ්‍රේණිය වල මේක තියෙනවා. ඔයාලා මේක යූස් කරන්න පුළුවන් ඔයාලගේ ගාන හදලා ඉරලා ඒක වැඩද කියලා චෙක් කරගන්න. ඔයාලා මේ Python කෝඩ් එක යූස් කරලා මේකට ඔයාලා වැලියු ටික දාලා number 1 සහ number 2 දාලා ඔයාලට පුළුවන් චෙක් කරගන්න ඔයාලගේ ආන්සර් එක නිවැරදිද කියලා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව subscribe කරන්න. මම මේ වීඩියෝ දිගටම සීරියස් එකක් ගෙනල්ගෙන Python පාවිච්චි කරලා AI යූස් කරන්නේ නැතුව Python පාවිච්චි කරලා මේ වගේ ඔයාලගේ mathematical problems විසඳන්න පුළුවන් විදිහට පොඩි Python හරහා කෝඩ් ලියන්න හොඳලා මම වීඩියෝ සීරීස් එකක් ගෙනවා. ඉතින් මේ සීරීස් එක පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අපි subscribe නැත්නම් subscribe කරන්න. අලුත් වීඩියෝ එක මිස් නොවෙන්න අනිවාර්ය notification bell එක all දාන්න. ඉතින් අපි අදට ගියා. හැමෝටම සුබ දවසක්.